ආයිබෝවන් ජීවිතේ සමහර වෙලාවල් තියෙනවා ඒවා හිතනවට වඩා ගොඩක් අමාරුයි. ආදර සම්බන්ධයක් බිඳියන්න එක කියන්නේත් අන්න ඒ වගේ හිතට ගොඩක් දැනෙන ගැඹුරු අත්දැකීමක්. ඉතින් අද අපි මේ කතා බහෙන් බලන්න යන්නේ ඒ වගේ දුෂ්කර ගමනක් යන කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න උදව්වක් වෙන ප්‍රායෝගික පියවර 5ක් ගැන. මේක ඇත්තටම යාළුවෝ දෙන්නෙක් අතර වුණු කතා බහක් පදනම් කරගෙන තමයි හැදිලා තියෙන්නේ. මේ හැංගීම සමහර විට හොඳටම හුරු ඇති හිත ඇතුලේ ලොකු හිස්තැනක් පුරවලා තියෙනවා වගේ දැනෙන වේදනාව. ඇත්තටම සුවය ලබන ගමනේ පළවෙනිම පියවර තමයි මට මෙහෙම දැනෙනවා කියලා ඒ හැංගීම පිළිගන්න එක. ඉතින් මේ වේදනාවෙන් ගොඩ එන්න අපි දැන් බලමු ක්‍රියාත්මක කරන්න පුළුවන් හරිම සරල පියවර 5ක් ගැන. මේක නිකන්ම උපදේශ ටිකක් නෙවෙයි. මේක බලාපොරොත්තුවක් ඒ වගේම පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක්. හොඳයි අපි කතා කරමු හදවතේ වේදනාව ගැන. මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා සම්බන්ධයක් නැවතුනම අපිට දුක හිතනවා, කේන්ති යනවා, ඔළුව අවුල් වෙනවා. මේ හැමදේම හරිම සාමාන්‍යයි. වැදගත්ම දේ තමයි ඒ හැඟීම් වලට ඉඩ දෙන එක. හරි. එතකොට ප්‍රශ්නේ තමයි මේක මේ වේදනාවෙන් ගොඩ එන්නේ කොහොමද? ගොඩක් දෙනෙක් තමන්ගේම අහන ප්‍රශ්නයක් මේක. ඉතින් මෙන්න ඒකට විසඳුම් විදිහද අපි අද කතා කරන දේවල්. මෙන්න තියෙනවා පැහැදිලි මාර්ග සිතියමක්. සෝය සඳහා පියවර 5කම ආවතක්. පළවෙනි එක යථාර්ථය පිළිගන්න. දෙවෙනි එක දුරස්ථභාවයක් ඇති කරගන්න. තුන්වෙනි එක හැඟීම් පිට කරන්න. හතර තමන්වම නැවත සොයා ගන්න. සහ පස්වෙනි එක කාලයට ඉඩ දෙන්න. හිතන්න මේ වගේ හැඟීම් ගොඩක් එක්ක ඔළුව අවුල් වෙලා ඉන්නකොට මෙන්න මේ වගේ පැහැදිලි පියවර ටිකක් අනුගමනය කරන එක හැමදේම කළමනාකරණය කරගන්න ලොකු උදව්වක් නේද? මේ තමයි අපේ ගමන් සෙලස්ම. හරි අපි දැන් යොමු වෙමු පළවෙනි පියවරට යථාර්ථය. මේක සමහර විට මේ ගමනේ තියෙන අමාරුම ඒත් වැදගත්ම පියවර වෙන්න පුළුවන්. මොකද සුවවීමේ සම්පූර්ණ ක්‍රියාවලියම අත්විවරම වැටෙන්නේ මෙතනින්. දැන් මේක හරිම වැදගත්. අපි මුලින්ම මුහුණ දෙන බාධකේ තමයි මේ. බලන්න ගොඩක් වෙලාවට අපි පැටලෙන්නේ බොරු බලාපොරොත්තු කියන උගුලක. ඇයි මට මෙහෙම වුනේ? ආයේ විද මේ වගේ ප්‍රශ්න අහහ ඉන්නකොට වෙන්නේ වේදනාව තවත් වැඩි වෙන එක විතරයි. හැබැයි ඒ වෙනකොට සම්බන්ධය ඉවරයි කියන යථාර්ථය ඒක කොච්චර අමාරු වුණත් පිළිගන්න එක තමයි සැබෑ සුවේ සඳහා තියෙන පළවෙනිම නිර්භීතම පියවර. හොඳයි. යථාර්ථය පිළිගත්තට පස්සේ අපිට පුළුවන් ඊළඟ පියවරට යන්න. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්න. ඉතින් මේ අධ්‍යයනයේදී අපි බලන්නේ හිත හදා ගන්න අවශ්‍ය ප්‍රායෝගික දේවල් මොනවද? ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් වලක කොහොමද ඉඩ දෙන්නේ කියලා. දෙවනි පියවර සම්පූර්ණ දුරස්ථභාවයක් ඇති කරගන්න. මේකෙන් කියන්නේ Facebook, Instagram, WhatsApp මේ හැම දෙයකින්ම යනව බලන එක නවත්තන්න. පරණ මැසේජ් ආයෙ කියවන්න එපා, පරණ ෆොටෝ බලන එකෙන් වළකින්න. මොකද දන්නවද? ඇස්මානෙන් ඈත් වෙනකොට හිත හදාගන්න ලේසි කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. නිතර මේ දේවල් දකිද්දි වෙන්නේ හිතේ තියෙන තුවාලේ නැවත නැවත පෑරෙන එක. ඉතින් මොලේට මේ අලුත් යථාර්ථයට හැඩගැහෙන්න අවශ්‍ය ඉඩ දෙන්න. උත්සාහ කරලා බලන්න අඩුමතරමේ මාසයක්වත් කිසිම සම්බන්ධයක් නැතුව ඉන්න. හරි. භෞතිකව දුරස්ථභාවයක් හදාගත්තට පස්සේ අපි එනවා තුන්වෙනි පියවරට. ඒ තමයි හිත ඇතුලේ හිර කරගෙන ඉන්න හැඟීම් ටික නිදහස් කරන එක. මේක බලන්න පිරිමි අඬන්න හොඳ නෑ කියන්නේ බොරුවක්. මේක කොච්චර බලවත් ප්‍රකාශයක්ද? සමාජයේ තියෙන සමහර මතවලට අභියෝග කරමින් හැඟීම් එළියට දාන එක කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක ශක්තියේ සලකුණක් කියලා මෙතනදී කියනවා. ඒ කියන්නේ දුක නම් අඬන්න. ඒකේ කිසිම වරදක් නැහැ. කෑ ගහන්න ඕන නම් කෑ ගහන්න. මේ හැංගීම් පිට කිරීමෙන් ඇත්තටම හිතට විශාල සහනයක් ලැබෙනවා. එහෙම නොවුනොත් ඒ හැංගීම් හිත ඇතුලේ හිර වෙලා කාලයක් යද්දී ලොකු පීඩනයක් බවට පත් වෙන්න පුළුවන්. හොඳයි. හැංගීම් ටික නිදහස් කරාට පස්සේ අපි දැන් එන්නේ ටිකක් ශක්තිමත් වෙන බලගැම් වෙන පියවරකට. ඒ තමයි අතීතයෙන් මිදිලා තමන්වම නැවත සොයා ගන්න ගොඩනගා ගන්න එක. ඉතින් හතරවෙනි පියවර තමයි මේ කාලේ තමන්ගෙම දියුණුවට යොදා ගන්න එක. මේක හිස්තැනක් පුරවන්න කරන දෙයක් නෙවෙයි. මේක තමන්වම නැවත හොයාගන්න ලැබෙන නියම අවස්ථාවක්. සමහර වෙලාවට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්, ජිම් එකට යන්න පුළුවන්, පවුලේ අයියාලෝ එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න. ඒ කියන්නේ මේ කාලේ සම්පූර්ණයෙන්ම තමන් වෙනුවෙන්ම ආයෝජනය කරන්න. ඉතින් මේ ගමනේදී හිතේ තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ. තමන්ගේ ජීවිතයේ වටිනාකම තීරණය වෙන්නේ වෙන කෙනෙක් මත නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම, තමන්ගේ මාන්නයත, ආදර සම්බන්ධතාවයක් මත රඳා පවතින්නේ නැහැ. ඒක තමන් තම අනන්‍ය වුණු දෙයක්. මේ සිතුවිල්ල හිතේ තියාගන්න එක ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි. හරි. තමන්වම නැවත ගොඩනගා ගන්න මේ ක්‍රියාවලියේදී අපි දැනෙනවා අවසාන සහ සමහර විට තීරණාත්මකම සාධකයකට. ඒ තමයි
කාලය සහ ඉවසීම. සුවවෙන හදවතක ගමන දිහා බැලුවොත් ඒක මේ වගේ. මුලින්ම තියෙන්නේ දැඩි වේදනාවක්. ඊට පස්සේ ටිකෙන් ටික ක්‍රමානුකූලව සුවය ලබනවා. අවසානයේදී ඒ අත්දැකීමෙන් නව ශක්තියක් ලබාගෙන නැගිටිනවා. ඉතින් මේකෙන් පැහැදිලි සුවවීම කියන්නේ එක රැකින් මින දෙයක් නෙවෙයි. ඒක ක්‍රියාවලියක්. හිතලා බලන්න. අතේ පයේ තුවාලයක් සුව වෙන්නත් කාලයක් යනව නේද? එතකොට හිතේ තුවාලයක් සුව වෙන්න ඊටත් වඩා කාල යනවා. වේදනාව එකපාරටම නැති වෙලා යන්නේ නැහැ. හැබැයි දවසින් දවස ටිකින් ටික ඒක අඩු වෙලා යනවා. ඉතින් Tamanටම කරුණාවන්ත වෙන්න, ඉවසීමෙන් කටයුතු කරන්න. ඒක හරිම වැදගත්. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ බලගතු ප්‍රකාශයත් එක්කයි. අපි වැටුනොත් ඊට වඩා හයියෙන් නැගිටිනවා. සුවවීමේ ක්‍රියාවලියේ අවසාන ඉලක්කය වෙන්න ඕනත් ඒක තමයි. වැටුණු තැනින් ඊටත් වඩා ශක්තිමත් විදිහට නැගී සිටින. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන හිතන්න ඉඩ තියලා අපි නවතිනවා. Tamanගේ කතාවේ ඊළඟ පරිච්ඡේදය මොකක්ද? මේක අතීතය සුවපත් කර ගැනීමෙන් එහාට ගිහින් බලාපොරොත්තු සහගත අලුත්ම අනාගතයක් ලියන්න කරන ආරාධනාවක්. Tamanගේ කතාවේ ඊළඟ පරිච්ඡේදය ලියන්න දැන් කාලය ඇවිල්ලා.